ගයිස් මට සෙට් වුණා මයික්‍රොෆෝන් එකක් වයර්ලස් එකක්. මේක ඇත්තටම බේසික්ස් බ්‍රෑන්ඩ් එකක් කියලා තමයි මේකේ තියෙන්නේ. මේක ගත්තම ඩලාස් එකකින්. මුලින්ම කියන්න මේකේ ගාන සාමාන්‍යයෙන් 3000ක් වගේ තමයි වෙන්නේ. මට හිතුණා මේක ඇත්තටම සුපිරි. මම පොඩ්ඩක් යූස් කරා. ඇත්ත මේ ප්‍රයිස් රේන්ජ් එකත් එක්ක මේක ඇත්තටම හොඳයි කියලා මට හිතුණා. ඉතින් ඔයාලත් ඒක ෂෙයා කරගන්න මම හිතුණා මේක. මේක චුට්ටක් බලමු අන්බොක්ස් කරලා මොනවද තියෙන්නේ කියලා. මේව තමයි පැකේජ් එක එන්නේ. ඔයාලට පේන්න ඇති. මෙහෙම. මම මේකේ ගත්තේ මේ iPhone එක iPhone කනෙක්ට් එක ඒකයි මෙන්න මේ 1/2 දෙකක් තියෙන iPhone දෙකක් තියෙන එක ඒකයි කේස් එකයි මේක තමයි මම ඕඩර් කරේ මෙන්න මේක අයි බලමු මේක කොන වගේ තියෙන්නේ කියලා මට මෙහෙන් පෙන්නන්න මෙන්න මේ වගේ තමයි තියෙන්නේ ඔයාලට පේන ඇති AirPod එකක් වගේ තියෙනවා මේක ලස්සනයි කේසින් එකේම Type C තමයි තියෙන්නේ චාර්ජ් කරන්න මේක ඊට පස්සේ තියෙනවා යූසර් මැනුවල් එක තියෙනවා මේක ඇතුලේ මේක යූසර් මැනුවල් එක ඊට පස්සේ තියෙනවා මේක ඇතුලේ USB to Type C චාර්ජ් කරන්න කේබල් එක ඔයාලට පේන්නේ මෙතන ඉන්ඩිකේට් කරන බැටරි 100ට මම මේක චුට්ටක් යූස් කරලා ඉන්න තමයි මේක තියෙන්නේ මම මේක චාර්ජ් කරා ටක් ගාලා චාර්ජ් වෙනවා සාමාන්‍යයෙන් 30 ගානේ තිබ්බේ විනාඩි 10ක් 15ක් ඇතුළත එනවා ෆාස්ට් චාර්ජින් එකක් ගිහුවම මම චාර්ජරේ ඊට පස්සේ මට පේන විදිහට මේ වගේ මයික්‍රොෆෝන් දෙකයි ඇඩැප්ටර් එකයි ෆෝන් එකට ගන්න ඇඩැප්ටර් එක මයික්‍රොෆෝන් ඔයාලට පේන මේක සොලිඩ් ලස්සනක් තියෙනවා ලුක් එක එන පට්ට ගානත් එක්ක නම් මට හිතෙන්නේ මේක පාට ලස්සනයි පේන්නේ මේක දෙකක් තියෙනවා අපිට මේක පුළුවන් මීටින්ස් වලට නැත්නම් ඔය කන්වර්සේෂන් වලට පොඩ්කාස්ට් වලට මේක සුපිරි. මේක මම ඔයාලට චෙක් කරලා පෙන්නන්නම් මේකේ සවුන්ඩ් ක්වොලිටි එක කොහොමද. දැන් මේක මම මේ සවුන්ඩ් එක එන්නේ ඔයාලට 13 මිනි එකකින්. මම මේක චෙක් කරලා මම ඔයාලට කියන්න පෙන්නන්නම්. මේක iPhone එකක් නිසා මම මේකේ තියෙන්නේ ඉතින් ලයිට්නින් එක. මේක iPhone එකක් නිසා මම තව iPhone එකක් තියෙනවා. ඒකට මම ඔයාලට චෙක් කරන්න මේක plug and play කියලා තියෙනවා. ඒ කියන්නේ කනෙක්ට් කරලා app දාන්න ඕනේ නැහැ. ඇප් කනෙක්ට් කරන්න නැතුව මේක කනෙක්ට් කරාම එහෙම ඉතින් ලයිට් එකක් ඉන්ඩිකේට් වෙනවා ඊට පස්සේ මම මේක එකක් අරගෙන එක ඔන් කරන්න ඕනේ ඒ ලයිට් එක පත් වෙනවා එතන කොළ පාට රෙකෝඩින් එකක් දාලා හලෝ හරි මම දැන් මෙතන ඉඳන් කතා කරන්නේ මේ මයික්‍රොෆෝන් එකේ ඔයාලට සද්දේ ක්ලියර් එකක් ඇති මම සද්ද කරලා වෙන්නන්න. ඒ වගේ සද්දයක් එන්නේ. මේ මට හිතෙන්නේ පොඩ්ඩක් මම පිටිපස්සට යන්න. මේ තියන්නේ ෆෝන්. මෙතන තියෙන ෆෝන් එක. එතන තමයි ෆෝන් එක තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මේ ක්වොලිටි එක තමයි තියෙන්නේ. මම හිතනවා මේක ඇත්තටම හොඳයි. ඒ ප්‍රයිස් රේන්ජ් එකත් එක්ක පොඩි පොඩි වැඩ කරන්න. ඒ කියන්නේ පොඩි vlogs එහෙම කරන්න. ඇත්තටම හොඳයි. මේක ටයිම් රේන්ජ් මේකේ ටයිම් එක සාමාන්‍යයෙන් මම යූස් කරේ විනාඩි 15ක් 10ක් අතරත පොඩි ක්ලිප්ස් ටිකක්. මේක හැබැයි කියනවා ඊට වඩා පුළුවන් කියලා. හැබැයි ටයිම් එකක් ගහලා නැහැ මේකේ. ඉතින් මං හිතන්නේ ඉතින් විනාඩි 15 20 පැය භාගයකට මේ හොඳටම ඇති කියලා. ඉතින් ඔයාලට මේක ගන්න ඕන නම් දරස් එකේ තියෙනවා මේ මම ඔයාලට ෆොටෝ එකක් පෙන්නන්නම්. ඒකේ තියෙන ඉතින් නම ටයිප් කරන්න. ටයිප් කරලා බලන්න මේකේ තියෙන නමත් එක්ක කොහොමද කියලා රිවිව්ස් බලන්න අනිවාර්යෙන්ම. දරසෙන් ගන්න ඕනම් ගොඩක් රිවිව්ස් ටිකක් බලන්න. ඒක බලලා මේක බලන්න මේකේ ගානට අවුලක් නැහැ. ඇත්තටම ප්‍රයිස් එකත් එක්ක ඔයාලා චෙක් කරලා බලන්න මේකක් අරගෙන මේ එහෙනම්